ළමයි වාහන ගත්තම යන්න විදිය දන්නේ නැහනේ. වීල් දාන්න යනවා, රේස් යනවා. මේක කරන රැකියාව. මේක විනෝදයට ගන්න වාහනයක් නෙමෙයිනේ. මගේ පුතා A level ඉගෙන ගන්න කම්පැනි එකක වැඩ කරා. එතකොට එයා ඇවිල්ලා මගෙන් ඇහුවා අප්පා මම part time three wheel එක දුවන්නද කියලා. මම කිව්වා එපා. ඔය ඕක දුවලා අම්බු ගන්න ඕනේ නැහැ නේ. ඔයා තව ඉගෙන ගන්න. වසර 40ක් මේ රජයේ කියපු වචනේ මා ප්‍රතික්ෂේප කරනවා. අවුරුදු 40ක් කියන්නේ අවුරුදු 40න් පස්සේ තමයි ත්‍රිවිල් එලවන්නේ කියන එක නිකන් ඒක අමාරු දෙයක්. හේතුව මෙහෙමයි. දුප්පත් මිනිස්සු තමයි වාහන එලවන්නේ. සල්ලිකාරය නෙමෙයි, පොසත් මිනිස්සුත් නෙමෙයි. මේ මිනිස්සු පෞල් ජීවිතය ගෙනියන්න අවුරුදු 40න් පස්සේ තමයි මේක වාහන එලවන්න කිව්වා නම් 40න් පස්සේ තමයි බඳින්නත් වෙනවා. ඒක හොඳ දෙයක්. මොකද දැන් හැදෙන අලුත් පරම්පරාව මේ තමන්ගේ වෘත්තිමය රැකියාවක් සොයාගන්න මේකේ විජාට ඉඳගෙන මත්ද්‍රව්‍ය වලට වැරදි දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඉතින් මේ වගේ තීරණයක් රජය ගන්න හොඳයි. මේ ගැන අපි වේලපහේ ඉඳලම කතා වෙච්ච දෙයක්. මන්නම් හිතන්නේ ඉතින් මේ දැන් අපි අවුරුදු 20 පැන්න කියන ලයිසන් ගත්ත මේ වෙන වාහනයක් ගන්න බැරි මේ රටේ යන තත්ත්වයත් එක්ක අපිට කාර්යයක් ගන්නත් බෑ, නොරියක් ගන්නත් අමාරු. අපි පොඩි බිස්නස් එකක් කරලා තමයි ටිවිල් එක ඇදගෙන මේ වැඩේ කරන්නේ. ඉතින් අපි දැන් අවුරුදු 40ක් ගිහිල්ලා මේ වැඩේ කරන්න බෑනේ. දැන් එතකන් අපි හිතා ගන්න නෑ පාරේ. ඇත්තට මේක හොඳ යෝජනාවක්. මොකද මේ ඉස්කෝලෙන් අයින් වෙලා මේ වෘත්තීය පුහුණුවක් කරන්න දෙන්නේ නැතුව කෙරින්ම ත්‍රිවිල් එකට බැස්සාම ඉතින් තරුණ පරපුර මේ වෙනවනේ නේ. ඊට වෙනදා වෘත්තීය පුහුණුවක් දීලා මේ රට හරින එක හොඳයි. තරුණ පරපුර මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා, නොයෙක් දේවල් වලට මේ වෙනවා. ඇත්තට මේක ගොඩක් හොඳ අදාළ 40 ඔබතුමාට හිතෙන්නේ නැද්ද දැන් මේ වයස අවුරුදු 40 කියන්නේ ලොකු සීමාවක් කියලා? ලොකු සීමාවක් තමයි. ඒ වුණාට ඉතින් තරුණයන්ට මීට වැඩිය හොඳයි. දැන් මේකට ඇබ්බැහි වුණා වෙන රස්සාවක් කරන්න හිතෙන්නේ නැහනේ. ඒකින්ද වෘත්තීය පුහුණුවක් දෙන එක තමයි හොඳ තරුණයන්ට. දීලා පිටරටවල එතුමා මේ කියන විදිහට වයස අවුරුදු 40ට වඩා වැඩි ත්‍රිරුද්‍රත රියදුරන්ට ලබා දෙන මේ අවස්ථාව ගැන අපි හිතුවා ජනතාවගෙන් අහලා බලන්න. මේ වෘත්තීයම නියන ත්‍රිරුද්‍ර රියදුරු මහත්වරුන්ගෙන් මේ සම්බන්ධයෙන් අහලා බලන්න. පහුගිය දවසක පැවති උත්සවයකට සහභාගී වෙමින් වෘත්තීය නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහත්මයා සඳහන් කරනවා දරුවෝ අවුරුදු 18 ඉවරුනාම ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය අවසන් කරපු ගමන් ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ ත්‍රිරුද්‍රත රස්සාව සඳහා යොමු වීම. ඒකෙන් එක පැත්තකින් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වෙනවා. අනිත් පැත්තෙන් ඔවුන් නොසැලකිලිවත්ව රිය ධාවනය කිරීම තුළින් මාර්ග අනතුරු බොහෝ ප්‍රමාණයක් වැඩි වෙනවා. අන්න ඒ නිසා තමයි රජය තීරණය කරන්නට යන්නේ අවුරුදු 40ට වඩා වැඩි අය සඳහා ත්‍රිරෝදරත් රියදුරු රස්සාව අනුමත කරන්න. හැබැයි තවම මේක අනුමත කරලා නැහැ. ඒ නිසා අපි හිතුවා මේ සම්බන්ධයෙන් ජනතා අදහස් විමසන්න. ත්‍රිරෝදරත් රියදුරු මහත්වරුන්ගෙන්ම මේ ගැන අහලා බලන්න. අපි බලමු ඔවුන් මේ මහත්මයා කියපු විදිහටම එවන් අදහසකද ඉන්නේ. එහෙම නැත්නම් ඔවුන්ට තියෙන්නේ මේ සම්බන්ධයෙන් වෙනත් අදහසක්ද කියලා. වසර 40ක් මේ රජයේ කියපු වචනේ මා ප්‍රතික්ෂේප කරනවා. අද ළමයි ඉන්න බොහෝ අයට මේ රජයෙන් රැකියාව ලබා දෙනවා කියලා කාටවත් දුන්නේ නැහැ. හරිද? හැමෝම දැන් මේ ටීවී දුවන්නේ නැති බැරිය. ෆිනෑන්ස් කරලා අරගෙන තමයි දුවන්නේ. එතකොට සමහරක දැන් මාසෙට ෆිනෑන්ස් එක 22000. හරි? ඒක හම්බ කරන්න දවසට රුපියල් 3000ක් හොයන්න බෑ. සමහරක වලට 3000ක් හොයන්න පුළුවන්, සමහරක වලට 5000ක් හොයන්නත් පුළුවන්. නමුත් ගෙදර වියදමත් බලලා සමහරකට ටීවී මේක ගෙවන්න බෑ. නමුත් වසර 40ක් යනකම් ඒ දරුවා ගෙදරට වෙලා මොනවද කරන්න කියන ප්‍රශ්න තමයි අපිට තියෙන ගැටලුව. දැන් මගේ ළමෙක් ගත්තා කියන්නේ දැන් මට වයස හරි කියන්නකෝ. දැන් මගේ ළමයා 40 වෙනකම් මොනවද කරන්න ඕනේ? අධ්‍යාපන කරනවද නැත්නම් වෙනත් රැකියාවක් කරනවද? ඒ හින්දා රජයට අපි කියන්නේ සුදුසු විදියට බලලා සුදුසු වැඩ පිළිවෙලක් කරන්න කියලා තමයි. දැනට මෙහෙමයි අපිට දුක හිතෙනවා. මොකද තරුණ ළමයි උන්ට මේ ත්‍රිවිල්ම නෙමෙයි රැකියාව කියන්නේ. නමුත් රජයේ රැකියාව නැති නිසානේ සමහරු යනවා පිට රටවල වල. නමුත් රජයේ රැකියාවල් තියෙනවා. නමුත් මේගොල්ලෝ පුරවන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ ත්‍රිවිල් රස්සාවට එන්නේ. ඒ හින්දා උපාධිධාරියෙකුට අපි හිතමු උපාධියක් ගන්න කෙනෙකුට වයස 25කින් ඉවර වෙනවානේ. එතකොට එයා මොකද කරන්නේ?
දැන් මේ රජේ රැකියා දෙන්නත් නම් ඒ දරුවා මොකද්ද කරන්නේ? එතකොට ඉගෙන ගන්න නැති ළමයෙක් කියන්නේ දුප්පත් ගෙදරක අපි තුම 4-5 දෙනෙක් ඉන්නවා. රජේ රැකියා නැහැ. ඉතින් ඒගොල්ලෝ බලන්නේ නාටාම වැඩක්. එහෙම නැත්නම් ත්‍රිවිලයක් දුවලා එහෙම නැත්නම් ලොරි මොනවා හරි රැකියාවක් කරලා ඒ ගෙදර වියදම දරා ගැනීම තමයි අද කරන්නේ. නමුත් දැන් වෙලා තියෙන තරුණ ළමයි පව් අහිංසකයි. ඒ ළමන්ට මොනවා හරි රැකියාවක් හොයලා දෙන්න තමයි අපි කියන්නේ. ඒක හොඳ දෙයක්. මොකද දැන් හැදෙන අලුත් පරම්පරාව මේ තමන්ගේ වෘත්තිමය රැකියාවක් සොයාගන්න මේකේ විජහාට ඉඳගෙන මත්ද්‍රව්‍ය වලට වැරදි දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඉතින් මේ වගේ තීරණයක් රජය ගන්න එක හොඳයි. මේ ගැන අපි වේලපහේ ඉඳලම කතා වෙච්ච දෙයක්. ඇත්තට බොරු නෙමෙයි. මේක හොඳ දෙයක්. මේ දේ කරන්න ඕනේ. නැත්තම් අපේ රටේ පරම්පරාව විනාශ වෙනවා. මේ ත්‍රිවිල් රැකියාවට ඇවිල්ලා මේසන් බාස්ලා නැහැ, වඩු බාස්ලා නැහැ, විදුලි කාර්මිකයෝ නැහැ. ඒක කරන්න කිසි කෙනෙක් නැහැ. නේ? ලේසි රස්සා මේක ඉගෙන ගන්න ලේසි. දෙමව්පියන් ටක් ගාලා කිව්ව ගමන් මේක අරන් දෙනවා. අන්තිමට දරුවා විනාශ වෙනවා. ඊට පස්සේ උසාවි ගානේ දෙමව්පියෝ රස්තිය දෙනවා. නෑ ඉතින් 40 කියන හැමදේම තේරෙනවනේ. එතකොට වැරදි දෙයකට හැබ්බැහි වෙන්නේ නැහැ. ඒක හොඳ දෙයක්. ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. මොකද දැන් ඉන්න තරුණ ළමයි වාහන ගත්තම යන්න විදිය දන්නේ නැහනේ. වීල් දාන්න යනවා, රේස් යනවා. මේක කරන රැකියාව. මේක විනෝදයට ගන්න වාහනයක් නෙමෙයිනේ. අපි මේකේ ජීවත් වෙන්න අපි මේ වාහන පදින්නේ. ඒ නිසා අවුරුදු 40 කියන එක හොඳයි. ඒකට ඒක පොඩ්ඩක් තව ටික කල්පනා කරලා හැමෝම එක වගේ නෑනේ. දැන් සාමාන්‍යයෙන් ඉස්කෝලෙන් අවුට් වුණාන් පස්සේ රැකියාවක් නැතිකමට මේ රස්සාවට එන අයත් ඉන්නවා. ඒක රැකියාව කරන විදිහට ඉන්නවා. සමහර රැකියාවලට ඇටිවකේ කරන්නේ නෑනේ. මේකනේ ඕනාට එපාට මාර්ග නීති කඩ කරගෙන යන ළමයිත් ඉන්න. ඒ වගේ කල්පනා කරලා ඉතින් හොඳ තීරණයක් ගත්තා නම් හොඳයි කියලා හිතනවා. මම ගත්තා නම් හොඳයි. ඒ වුණාට පොඩි වයසේ නම් රියදුරු එක දෙන එක තානා කරන එක හොඳයි. ඇත්තටම හොඳ මේකක්. ඒ කොඩිකොල්ල දැන් ආසාවට දෝනවා, රේස් පදිනවා, මේවා තානම් කරන්න ඕනේ. බල්ලා තීරණයක් ගත්තා නම් හොඳයි. හරි හොඳයි. 40ට වැඩි කට්ටියට සිවිල් එලවන්න කියන එක මෙහෙමයි. දැන් ඔතන ඔයගොල්ලෝ එයාලා කියනවා ඇත්තේ කට්ටි ඉගෙන ගන්න ප්‍රමාණය නැති වෙනවා කියන එකනේ. දැන් ඉස්සරහට යන ළමයි නම් මං හිතන්නේ මේ ජොබ් එකට වැඩියයි කියලා. මොකද ඒගොල්ලෝ දැන් ගොඩක් කට්ටිය උගත්කම තමයි තියෙන්නේ. දැන් මම දන්න මගේ ළමයි දෙන්නත් දැන් කැම්පස් එකේ ඉන්නේ. දුවනම් දැන් කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මේ ජොබ් එක හැලු කරන එකක් නෙමෙයි මෙතන. අර ළමයින්ට උගත්කම අවශ්‍යයි කියන මතය උඩ යා එහෙම කියනවා ඇති කියලා තමයි හිතන්නේ. ඔව් මෙහෙම ඒකත් එකක් තියෙනවා. අනිත් එක ඒකෙදි දැන් සාමාන්‍ය අවුරුදු 18 පෙන්නට පස්සේ තමයි ළමයින්ට ලයිසන් එකක් ඒක දෙමාපිය විසින් අර මගේ ළමයින්ට අරන් දුන්නේ මම එහෙම තමයි. මගේ ළමයි දෙන්නට අවුරුදු 18 වුණාට පස්සේ තමයි නියම විදියට ලර්න්ස් එකට වන්දෝලා නියම ආකාරයට ලයිසන් එක. දැන් සමහර කලාවට අර එහෙම නැතුව යන අවස්ථා තියෙනවානේ. ඒවට ගොඩක් ළමයින්ට එතකොට පාරේ මාර්ග නීති දන්නේ නැහැ. යන්න වේග සීමාව දන්නේ නැහැ. තරුණ කාලේදී ඒ වගේ දේවල් නේ. ඒ වෙනකොට සාමාන්‍ය ගන්න තීරණය සාමාන්‍ය හොඳයි කියලාත් හිතෙනවා. හැබැයි ඒ විදියටම වෙයිද කියන එක හිතා ගන්න බෑ ඉතින්. කිව්වට සාමාන්‍ය දැන් තියෙන තත්ත්වය අනුව ළමයින්ට මේ මං හිතන්නේ මේ ත්‍රිවිල් ජොබ් එකට එයි කියලා. ඒ වගේ තත්ත්වයක් දැන් ඉදිරියට තියෙනවා. ඒකින්ද අර ඒ සාමාන්‍යයෙන් ඒ පැත්තට හොඳයි කියලා හිතන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් ළමයි මේ තත්ත්වයට දැන් එන එකක් නැහැ කියන අපේ මතය තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්කෝලෙන් අස් වෙච්ච ළමයි ඉගෙන ගන්න සාමාන්‍යයෙන් O level A level කරලා ඉවරලා ආයි ත්‍රිවිල්යක් අරගෙන ඇවිල්ලා පාරට ඇවිල්ලා ඒක දුවන එක ඒගොල්ලන්ගේ ආර්ථිකේ අනාගතේ කඩාකප්පල් කරගන්නවා වගේ වැඩක්. තව කොච්චරද දේවල් තියෙනවා ඉගෙන ගන්නනේ. ළමයි ඉගෙන ගන්න තව මොනවාද වැඩක් කරගෙන යන්න පුළුවන්. දැන් ත්‍රිවිල් එකම බලාපොරොත්තු වෙලා ආවා නම් මේකෙන් වෙන්නේ ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක මදි එක්සලන්ට් වැඩි. අන්තක ඒක දැන් ඒගොල්ලෝ මොනාරි රස්සාවක් පුහුණුතාපනයක් අර දැන් ටෙක්නිකල් කොලෙජ් තියෙනවා ඒ වගේ තව කොච්චරද දේවල් ඉගෙන ගන්න තියෙනවානේ. ඒකෙන් කීලා පොඩ්ඩක් ඉගෙන ගන්න තව මේකෙන් රස්සාවක් හොයා ගන්න පුළුවන්. දැන් රජයෙන් උඟක් රස්සාවල් දෙනවානේ. ඒ වගේ එකක් මොකක් කරලා ගත්තම දැන් අද කාලේ පව් ළමයි ත්‍රිල් එක දුවනවා කියන ත්‍රිල් වලට දැන් අර පික්මි Uber දාගන්නවා. දාගෙන පාරවලුත් දන්න ඔය කඩාගෙන දුවනවා ඇක්සිඩන්ට් වෙනවා. ඕකෙන් ලාභයක්වත් නැහැනේ.
වැඩි ලාභයක් විතර අන්තක වාහනේ මේන්ටේන් කරගන්නත් ඉගෙන ගන්න එපා. වාහනයක් ලයිසන් එක ගත්තා දුවනවා කියලා එක මදි. සාමාන්‍ය මේන්ටේනින් කරගන්න ඕනේ, සර්විස් කරගන්න ඕනේ. දැන් මට නම් කියන්න තියෙන්නේ එච්චරයි. දැන් මටත් ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ පුතා A level ඉගෙන ගන්න ලොකු කම්පැනි එකක වැඩ කරා. එතකොට එයා ඇවිල්ලා මගෙන් ඇහුවා අප්පා මම part time 3 wheel එක දුවන්නද කියලා. මම කිව්වා එපා. ඔය ඕක දුවලා අම්බු ගන්න ඕනේ නැහැ නේ. ඔයා තව ඉගෙන ගන්න. දැන් එයා ඒකෙන් ඉගෙන ගන්න දැන් ලන්ඩන් ගිහිල්ලා යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න දැන් ඇවිල්ලා ඉන්නවා ආයි යන්න බලාගෙන. එතකොට අම්මා තාත්තලා දෙන්න ඕන උනන්දුවක් දෙන්න ළමයින්ට. නේ හරි මම ඉවරව 3 wheel එක දුවන්න කියලා මම දුන්නා නම් දැන් අපි 3 wheel එක ගත්ත කාලේ 3 wheel එක තියලා බිස්නස් කරා උඟක් බිස්නස් මේවා කරා. දැන් කොරෝනාට පස්සේ බිස්නස් එක නවත්තලා දැන් මේක පාඩුවේ දුවගෙන ඉන්නවා. අවුරුදු 40ක් කියන්නේ අවුරුදු 40න් පස්සේ තමයි 3 wheel එලවන්නේ කියන එක නිකන් ඒක අමාරු දෙයක්. හේතුව මේමයි. දුප්පත් මිනිස්සු තමයි වාහන එලවන්නේ. සල්ලිකාරය නෙමෙයි, පෝසක් මිනිස්සුත් නෙමෙයි. ඒ මිනිස්සු පෞල් ජීවිතය ගෙනියන්න අවුරුදු 40න් පස්සේ තමයි මේක වාහන එලවන්න කිව්වා නම් 40න් පස්සේ තමයි බඳින්නත් වෙනවා. එතකොට ඒ ජීවිතය වැඩක් නෑ. එතකොට අඩුම ගානේ 25 30ක් අතර එහෙම වයසක් දැම්මම කමක් නෑ. 18 20 කියන්නේ අන්තිම පොඩි වයසක්. 25න් පස්සේ එලවන්න කියන එක හොඳ දෙයක්. එහෙම නැත්නම් අවුරුදු 40න් පස්සේ එලවන්න කියන එක ඒ හොඳ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ පෞල් ජීවිතය ගෙනියන හුඟක් මිනිස්සු දුප්පත් වෙනවා. එහෙම නැත්නම් ආණ්ඩුව වෙන මොන ක්‍රමයක් හදලා දුන්නේ. මේ මිනිස්සුන්ට ජොබ් එකක් හරි දෙන්න ඕන. දීලා මේ වයසේ පස්සේ එලවන්න කියවන කමක් නෑ. ඒක නැතුව දුප්පත් මිනිස්සුන්ට මේකේ යන්න කිව්වා නම් ඒක අමාරු දෙයක්. ඒක තමයි අපේ මම නම් හිතන්නේ ඉතින් මේ දැන් අපි අවුරුදු 20 පැන්න කියන ලයිසන් ගත්ත මේ වෙන වාහනයක් ගන්න බැරි මේ රටේ යන තත්ත්වයත් එක්ක අපිට කාර්යයක් ගන්නත් බෑ නොරියක් ගන්නත් අමාරු. අපි පොඩි බිස්නස් එකක් කරලා තමයි ටිවිල් එක ඇදගෙන මේ වැඩේ කරන්නේ. ඉතින් අපි දැන් අවුරුදු 40ක් ගිහිල්ලා මේ වැඩේ කරන්න බෑනේ. දැන් එතකන් අපි හිගා ගන්න නැහැ පාරේ. මේ අපි ටිවිල් එකකින් තමයි මේ වැඩේ කරගන්නේ. ඉතින් ටිවිල් එහෙම කල්ලි වල අපි ගොඩ යන්න බෑනේ. මේ ආණ්ඩුවත් එක දැනගන්න ඕනේ. දැන් මෙහෙමයි ඉතින් ගොඩක් දෙනෙක් ඕක බැලුවේ දැන් ඕක ඉන්න අවුරුදු 18 20 කියන්නේ කාලේ අවුරුදු 25ක වෙනකොට වෙලක් කට්ටිය ගොඩාම ඕක රේස් පදිනවා. පාරේ රේස් පදිනවා අනුතුරු වැඩි වෙන්නේ ඒකෙන්නේ. දැන් එතකොට දැන් ඕක හැමෝන්ටම බලපාන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ රේස් පැදලා එක්ක හැප්පෙනවා. ඊට පස්සේ හැප්පිරි වෙලා හැම මිනිස්සුම අමාරු වෙනවා. දැන් මෙලා ඉතින් මීගුම් මේ ඇක්සිඩන්ට් එක දෙක්කනේ. ඒ වගේ තමයි. ඊට පස්සේ ඇක්සිඩන්ට් වෙලා අනිත් මිනිස්සුන්ටත් ඒක බලපාලා මේ දැන් අපි පොඩි රස්සාවක් කරගෙන අපි මේකෙන් ජීවත් වෙන්නේ. ඒකත් නැති වෙනට තමයි අපිට මේ වෙන්නේ ඒක ලොකොන්න හරියේ. දැන් රේස් පදින කර ඒකල කියන්නේ ඒක දැන් හදලා තියෙනවා රේස් පදින ටැක් තියෙනවා. ඒ ටැක් එකකට ගිහිල්ලා රේස් පදිනවනේ එක්ක ඒකට ගිහිල්ලා පදින්න ඕනේ. මේ පාරවල් වල හැමතැනම පැදලා ඒක කරන්නේ දැන් අපිටත් මේ අපේ රස්සාව කරගන්න නැති කරන් තමයි ඒ කට්ටිය කරන්නේ ඉතින්. අමාරුයි ඉතින් අපි දැන් මට අවුරුදු 24ක් වගේ වෙන්නේ. ඉතින් අපිට අවුරුදු 40ක් යන අවුරුදු 16ක් මේ රිවිල් එක පදින්න බැරුව ගෙදර තියන්න වෙන්නේ නේ. මොනවද අවුරුදු 40ක් යන වයසට ගිහිල්ලා රිවිල් පදින්නේ. අපි දැන් වාහන නොරියක් දැන් මේ යන එන නොරියක් දෙන්න ඕන රිවිල් එකටත් අඩුවේ. එහෙනම් අපිත් නොරියක් කරාම අපි බිස්නස් එක කරනවා. හැරයක් හරි දුවනවා.